ලෝකයේ බලවත්ම මුදල් ලේඛකයෙක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ඇමරිකානු ඩොලරය. හැබැයි ඔබ දන්නවද දැන් මේ රජකම හොල්ලන්න අලුත් බලවේග දෙකක් එකතු වෙලා ඉන්නවා කියලා. ඒ තමයි රුසියාවේ රූබල් සහ චීනයේ යුවාන්. ඇත්තටම අනාගතයේදී මුළු ලෝකයේම ඩොලරය අතෑරලා මේ රූබල් සහ යුවාන් වලින් ගනුදෙනු කරන්න පටන් ගත්තොත් ඩොලරයට මොකද වෙන්නේ? ඒක ලෝක ආර්ථිකයට සහ අපේ රටට කොහොම බලපායිද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි. අයි ඩොලරය මෙච්චර බලවත්ද? ලෝකයේ තෙල් වෙළලාම සිදුවන්නේ ඩොලර් වලින්. ලෝකයේ මධ්‍යම බැංකු Tamanගේ සංචිත තබාගන්නේ ඩොලර් වලින්. ඕනෑම රටකට ජාත්‍යන්තරව බඩු ගන්න ඩොලර් අවශ්‍යයි. රුසියාව සහ චීනය ඩොලරයට එරෙහි වෙන්නේ ඇයි? ඇමරිකාව ඩොලරය ආයුධයක් ලෙස භාවිතා කරන බවට චෝදනා එල්ලවීම. රුසියාව Tamanගේ තෙල් සහ ගෑස් රූබල් වලින් විකිණීමට පටන් ගැනීම. චීනය Tamanගේ යුවාන් ඒකකය ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ප්‍රචලිත කිරීම. ඩිජිටල් යුවාන් බ්‍රික්ස් රටවල් එකතු වී නව මුදල් ඒකකයක් ගැන සිතීම. ඩොලරය කඩා වැටුනොත් මොකද වෙන්නේ? ඇමරිකාවට Taman කැමති පරිදි මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති වෙයි. ඇමරිකාවේ බඩු මිල හස උසට යයි. ලෝකයේ තෙල් මිල තීරණය කිරීමේ බලය ඇමරිකාවෙන් ගිලිහි යයි. ඇමරිකානු කොටස් වෙළඳපොළ දැවැන්ත කඩා වැටීමකට ලක්විය හැකියි. ණය පොලි අනුපාත ලෝකයේ පුරාම අස්ථාවර වේ. ශ්‍රී ලංකාව වැනි රටවලට මෙහි බලපෑම. අපිට ඩොලර් හිඟය නිසා ඇති වූ ප්‍රශ්නවලට විකල්පයක් ලැබිය හැකි රූබල් හෝ යුවාන් වලින් තෙල් මිලදී ගැනීම. නමුත් ලෝක ආර්ථිකයේ අස්ථාවර වීම නිසා අපේ අපනයන තේ ඇඟලුම් වලට ලැබෙන ආදායම අඩු විය හැකියි. ලෝකයේ ඩී-ඩොලරයිසේෂන් ඒකකයක් කරා ගමන් කිරීම අපට වාසිදායක විය හැකියි. ඩොලරය එක රැයකින් විනාශ වෙන්නේ නැහැ. ඒක අවුරුදු ගානක ක්‍රියාවලියක්. හැබැයි පැහැදිලිවම ලෝකය දැන් වෙනස් වෙමින් පවතින්නේ. රූබල් සහ යුවාන් වල නැගී සිටීම ඩොලරයේ අවසානය වෙයිද? නැත්නම් ඩොලරය නැවතත් Tamanගේ බලය තහවුරු කරගනීවිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝව වැදගත් කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝවකින් හමු වෙමු.